ආර මනම යාර අන්ද ආණ්ඩවන් කට්ටලේ යාර. ඉතින් මට ලස්සන ටැමිල් සින්දුවක් හම්බුණා අහගෙන යනකොට. ගොඩක් අපි ටැමිල් සින්දු අහනවා. හැබැයි තේරුම දන්නේ නැහැ. මම ඇත්තට මේකේ තේරුම බලද්දී මේකේ තේරුම මේ සින්දුව අහලා මේකේ තේරුම දන්නේ නැතුව කෙනෙක් මැරිලා යනවා නම් මං හිතනවා ඇත්තට මේක ඒ මිනිස්සයා කරගන්න ලොකු පාඩුවක්. හේතුව තමයි ඒ තරම් වටින අවුරුදු සාමාන්‍යයෙන් මිනිහෙක් 10කට වඩා ඒ කියන්නේ අවුරුදු 100කට වඩා 1000කට වඩා ජීවත් වෙන අත්දැකීම් මේක ඇතුලේ තියෙනවා ඒ සින්දුව ඇතුලේ. ඉතින් මේක අනිවාර්යෙන්ම අහන්න. මේක අහලා මේකේ තේරුමක් දැනගන්න. ඉතින් මම කියන්නම් තේරුම අහගෙන සින්දුව පස්සේ අහන්න. ඔයා ඕන තැනක ආරු මනමේ ආරු කියලා ආරු මනමේ ආරු කියලා සර්ච් කරා නම් ඔයාලට මේ සින්දුව අහන්න පුළුවන්. ඉතින් ආරු මනමේ ආරු කියන්නේ සිතේ නොසන්සුන්කම නිවා ගන්න. ඒ කියන්නේ සිත පොඩ්ඩක් සනස ගන්න. මගේ හිත ඒ කියන්නේ ඔයාගේ හිත සංසුන් කරගන්න ආන්ද අණ්ඩවරන් කට්ටලේ යාරු. ඒ කියන්නේ ඒ හිත මේවා කරගන්න දෙවියන් දීලා තියෙනවලු ආඥාවන් 6ක්. ඉතින් මේක දෙයියෝ ගැන කියන්නේ. ඉතින් දෙයියෝ ගැන කිව්වට මේක ඇතුලේ තියෙන්නේ ඇත්තටම ලස්සන මිනිස්සෙක් ගොඩ නැගෙන්න ඕන කරුණු 6ක්. ඉතින් ඒ දෙවියන් දුන්න ආඥාවන් 6ක් තියෙනවා. සේන්දු මනිදන් වාලුම් වගේකු. ඒ කියන්නේ සියලුම මිනිස්යන්ට එකට ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සුયો විදිහට ජීවත් වෙන්න පුළුවන් ක්‍රම 6යි. ඒ වගේ එකක් දේවත්වෙන් කට්ටල යාරේ දෙවියන් පවසා ඇති කරුණු 6කි. ඕන්රි සොල්වයි ඕන්රි සෙයිවාර් කියන දේ කියන දේ කිරීමත් කරපු දේ කියන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ හිතේ තියෙන අවංගය කියන්නේ මම මෙහෙම කරනවා මම මෙහෙම කරනවා කියලා කිව්වොත් ඒක කරන්න ඕන. උදව්වක් කරනවා හරි මොනවා හරි දෙයක් සමාජෙ මොනවා හරි දෙයක්. එතකොට බොරුවක් කියන්නේ නැහැ. බොරු කියන්නේ වංචාව කපටිකමට කතා කරන්නේ නැහැ කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඒ වගේ කියන දේ කිරීමත් කරන දේ කීමත් දෙකම එකට වෙන්න ඕනේ. ඒ කියන්නේ කරන දේ කියන්න පුළුවන් වෙන්නත් ඕනි. කිව්ව දේ කරන්න පුළුවන් වෙන්නත් ඕනි. කියන්නේ වංචාව නැති වෙන්න ඕනි. එතකොට උල්ලති උලදු අමෙදි මිනිසාගේ සිත තුලම සැබෑ සැනසීම සහ සතුට පවතී. ඊට පස්සේ ඉන්බத்தில் තුන්බத்தில் ඉන්බම්. ඒ කියන්නේ සැප තියෙන වෙලාවට දුකක් තියෙනවා කියලාත් තේරුම් ගන්න ඕන. එතකොට ඒක තුලින් ඔයාලට දුකක් ඇති වුණා නම් ඒ වෙලාවට සතුට කියලා දෙයක්ත් තියෙනවා කියලා දැනගන්න ඕන. දුකයි සතුටයි දෙකම දෝලණය වෙනවා කියලා තමන් දැනගන්න ඕන. එතකොටත් හිතේ සැනසීම ඇති වෙනවලු. ඉතින් ඒවා දෙයියෝ තමයිලු දීලා තියෙන කරුණු 6න් එකක්ලු. ඉතින් අනිත් කරුණ තමයි ඉරේව වන්ගු නියති. ඒ දෙවියන් ලෝකයට මවා ඇති ස්වභාවික ධර්මතාවයයි. සොල්ලක්කු සෙයිගේ පොන්නංගු. තමන් පවසන වචනයට අනුව ක්‍රියා කිරීම කරන්නාගේ ඒ වටිනාකම රත්තරන් හා සමානයි. සොලොක්කු සෙයිගේ පොන්නාගුම්. තමන්ගේ වචනයට අනුව ක්‍රියා කිරීම රත්තරන් වටිනා සමාන දෙයකි. වරුන් තුන්බத்தில் ඉන්බම් පට්ටාගුම්. ජීවිතයට පැමිණෙන දුක් ගැහැට මැද වුවද සිනාසිය හැකිනම් එය පහසුවට ඒ කියන්නේ පසුවට පට සලුවක් මෙන් මුදු සැපක් බවට පත් වේලු. ඒ කියන්නේ දුක් කරදර මැද සතුටයි දුකයි දෙකම දෝලණය වෙනවා කියලා දන්නවනම් හිත අඳුරගත්තා නම් මැද වුවද සිනාසිය හැකිනම් එය පසුවට සුමුදු සලුපට බවට සැපක් බවට පත් වෙනවලු. ඉන්ද ඉරඬු කට්ටලෙයි අරින්ද මනින්දර. ඉහත දේ නිවැරදිව හඳුනාගත් කෙනා අනිවාර්යෙන් මනුෂ්‍ය හිතක් තියෙන සුපිරිම මනුස්සයෙක්ලු. ඊට පස්සේ කියනවා එල්ලා නන්මෙයුම් උණ්ඩ සමදා සියලු ආකාරයේ යහපත සෞභාග්‍ය උදා වෙනවලු. උන්මයේ සොයිලෙයිදී නන්මයේ සෑම විටම සත්‍ය කතා කරමින් අන් කෙනාට යහපත කරන්නා. උල්ලංගම් උන්නඩ මයංගුම් මුල් ලෝකයටම ඔබ ආදරය කරමින් ඔබ වෙත ආකර්ෂණය වෙනු ඇති. ඒ කියන්නේ ඔයා මේවා කරනවා නම්
හැමෝටම උදව් කරනවා නම් යහපත උදා කරනවා නම් මුළු ලෝකෙම වාට ආකර්ෂණය වෙනවලු. නිලයි උරයුම් පෝදි පණිවු කොණ්ඩාල් තමාගේ తত্ত্বය ධනය බලය උගත්කම උසස් වෙනකොට නිහතමානීව ජීවත් වෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා උයිගෝ උන්නේ වණඟුම් ලොව සියලුම ජීවීන් ඔබට ගෞරවය කරනු නිසා හිස නමනු ඇත. තුන්මයි එන්බදු අන්බාගුම් සැබෑ සත්‍ය කතා කිරීම අන් අය කෙරෙහි දක්වන ආදරය මේ හැමදේම පෙරම් පණ වූ එන්බදු පන්බාගුම් උතුම් නිහතමානීකම යනු මිනිසෙකු සතු විය යුතු ශ්‍රේෂ්ඨතම ගුණාංගලු. ඉන්ද නාංගු කට්ටලයි අරින්ද මනිදල් මේ හතරම ඉහත කිව්ව හතරම තේරුම් ගත හැකි සිතක් ඇති කෙනෙක් එල්ලා නන්මයුම් උණ්ඩයුම් සියලුම සෞභාග්‍යයට අනිවාර්යයෙන්ම උදා වෙනවා. ආසෙයි කොන්බම් කලවු කොල්වන් ජීවිතයේ අධික තණ්හාව වෛරය සහ හොරකම් කිරීම වැනි සිතුවිලි ඇතුළුව ජීවත් වෙන මිනිසා පේසතරින්ද මිරිඟුම් ඇත්තටම මිනිහෙක් නෙමෙයි. එයා කතා කිරීමට පමණක් දන්න කතා කරන්න පුළුවන් විතරක් තිරිසනෙක් කියලා තමයි කියන්නේ. අන්බු නන්රි කරුණේ කොණ්ඩවන් සැමට ආදරය කළ තමාට කළ උපකාරවලට කෘතඥතාව සහ අනුකම්පාව දක්වන තැනැත්තා මනින්ද වඩිවිල් දෛවම් මනුස්ස වේශයෙන් මේ පොළොවේ ජීවත් වෙන දෙවියෙක්ලු. ඉන්දිල් මිරිගුම් එන්බදු කල්ලමනම් වංචනික හා රාගයෙන් පිරුණු සිත උයර් දෛවම් එන්බදු පිල්ලේ මනම් උතුම් දෙවියා ලෙස හඳුන්වන්නේ කිසිදු කපටිකමක් නැති උඩා දරුවෙකු වැනි පිරිසිදු සිතයි. ඉන්ද ආර කට්ටලේ අරින්ද මනිදු මේ කරුණු හයම තේරුම් අරගෙන සිතෙන් තේරුම් අරන් දැනගෙන ක්‍රියා කරන්නා ආණ්ඩවන් වාලුම් වෙල්ලෙයි මනම් මහා දෙවියන් වැඩ වාසය කරන ඉතා පිරිසිදු සුදුවන් නිර්මාණශීලී හිතක් තියෙන කෙනෙක්ලු. ඉතින් ඔයත් අහලා බලන්න මීට වඩා මේක තේරුම ටැමිල් දන්න අය ඇති. දන්න කෙනෙක් ඉන්නවා නම් මගේ වැරදි තැනක් තියෙනවා නම් කියලා දෙන්න. ඉතින් මං තේරුම අහුල ගත්ත විදියට තමයි මං කිව්වේ. ඉතින් ලස්සනයි. ඔයා මේ සින්දුව අහලා බලන්න. ආරු මනම යාරේ අන්ද ආණ්ඩවන් කට්ටල යාරේ සෙරඳු මනින්ද වාලුකුම් වගේකු මේක ලස්සනයි. අහන් ඉද්දි ඇත්තටම හිතට ඇත්තටම සැනසීමක් දැනෙනවා තේරුම දන්නේ නැති වුණත් ඔය එකපාරක් හරි අහලා බලන්න මේ සින්දුව. මම තවත් සින්දුවක ලස්සන තමිල් සින්දුවක තේරුමක් අරන් එනවා. අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් දන්න කෙනෙක් ඉන්නවා නම් යටින් කමෙන්ට් එකක් දාලා යන්න. ගිහිල්ලා එන්න. ජය වේවා.